ලෝන් එක ගන්න එක තව එකක් සිහිනයක්ද වගේ. ඒ කියන්නේ ඔයා රිෆියුජි ඇප්ලයි කරලා හිටියත් කහ කොලේ තිබ්බත් ඔයාට ලෝන් එකක් ගන්න බෑ කියනවාද? එහෙම වෙන්න බෑනේ. මේ පේන්නේ ඔයාට ස්ක්‍රීන් එකේ. ඒ කියන්නේ ලෝන් එකක් ගත්ත කෙනෙක්ගේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් එයාත් තරම් තියනවා නම් කහ කොලේ තිබ්බා කියලා. ඒ කියන්නේ රිෆියුජි ඉල්ලුම් කරලා රිෆියුජි හම්බෙලා නැහැ තාම. ඉතින් රිෆියුජි හම්බෙලාවත් නැතුව ඉතින් එයාටත් පුළුවන් නම් ගන්න. ඔයාටත් පුළුවන්. ඒ කියන්නේ මේකට අවශ්‍ය ඉන්ටර්ටර්මිනාතෝ කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දිගු කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. එහෙම ඔයාට කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා නම් ඇප්ලිකේෂන් එකක් හරියන්න තියෙන chance එක ඔයාට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් try කරලා බලන්න මේ තියෙන ඉන්තේස් සම්පාවලෝ ඇප්ලයි කරපු එක. ඒ වගේම තව තියෙනවා ක්‍රීඩම් බැංක් කියලා. ඉතින් ඒ ක්‍රීඩම් බැංකයෙන් පවා ඔයාට කතා කරනවා ලෝන් එකක් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාගේ සැලරි එක ඒකට නම් වැටෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ මාසික ආදායම ඒකට නම් වැටෙන්නේ. ඉතින් එයාලා පවා ඔයාගේ ආදායම හොඳට එනවනම් ඉන්ටර්ටර්මිනාතෝ කොන්ට්‍රැක්ට් එකක් තියෙනවනම් ඒ වගේම ඔයාගේ ID කාඩ් එකේ මේ දේවල් තියෙනවා නම් ගොඩක් වෙලාවට බෙනිෆිට් එකක් එනවා වාසියක් වෙනවා. ඔයාට ලෝන් එකක් ගන්න. ඉතින් ලෝන් එක ගන්න එක තව ඔයාගේ සීනයක් නෙමෙයි. ඔයාගේ ගෙදර හදාගන්න. ඔයාගේ මොනවා හරි දෙයක් ගන්න. ඒ කියන්නේ ලැප්ටොප් එකද නැත්නම් ඔයාගේ මොනවා හරි තව දෙයක්ද ෆෝන් එකද ඒ වගේ දෙයක් ඩිරෙක්ට් ගන්න අවශ්‍ය නම් ඉතින් ඒ වගේ දෙයකට යන්න පුළුවන්. මෙතන මං හිතන්නේ 3000ක වගේ එකක් තමයි ඔයාට ස්ක්‍රීන්ෂොට් එකේ වැටෙන්නේ. ඒ වගේ 5000 ලෝනුත් දෙනවා ක්‍රීඩම් බැංක් එකේ. ඉන්තේස් සම්පාවලෝ එකේ 3000ක වගේ තමයි දෙන්නේ. ඉතින් 5000ක ලෝන් එකේ අය ගිය අයත් ඉන්නවා. මොකද 5000 දෙන්නේ සමහර අයට හම්බෙලා තියෙනවා. සමහර අයට 3000 හම්බෙලා තියෙනවා මේ ස්ක්‍රීන්ෂොට් එකේ වගේ. ඔයාට මාසිකව තමයි ඉතින් ගෙවන් යන්න තියෙන්නේ. මේක ඔයාට ඔන්ලයින් ඇප්ලයි කරන්නත් පුළුවන් ඒ වගේම. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරලා ඇප් එකේ වගේ ඇප් එකෙන්ම ගෙලින් බලා ගන්න පුළුවන් මේක ඇප්‍රූව් වෙලාද නැද්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාට ලෝන් එකක් ගන්න එක තව ඔයාගේ හීනයක් නෙමෙයි අපේ කොල්ලන්ට කෙල්ලන්ට. ඒක නිසා බය නැතුව ලෝන් එකක් ගන්නත් පුළුවන්. ඒක නිසා තව බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ජය වේවා හැමෝටම.